Hi, welcome back to my YouTube channel. අද වීඩියෝ එක ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා තමයි මම ගේන්න හිතුවේ. ගොඩක් අය කියලා තිබුණා කොහොමද අපි ඩේලි ප්ලෑන් එකක් හදන්නේ, කොහොමද අපි සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්නේ, කොහොමද අපි පාස් පේපර් කරන්නේ කියලා. ඒ ප්‍රශ්න අහපු ඔයාලට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු දැන් වීඩියෝ එකට. අපි දැන් කතා කරමු කොහොමද සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන් පාඩම් කරන්නේ කියලා. මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා කොහොමද සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්නේ කියලා. ඒත් කමක් නැහැ මම මේ වීඩියෝ එකෙත් කියන්නම් කොහොමද සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන් පාඩම් කරගන්නේ කියලා. ඔයා එක සබ්ජෙක්ට් එකකට දවස් දෙකක් වෙන් කරන්න. එතකොට ඔයාට සම්පූර්ණ සිලබස් එක කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දවසට එක පාඩම ගානේ අරගෙන හොඳට කියවලා ඒ ටික ඉවර කරගන්න බලන්න. පාඩම් ගොඩක් බදාගෙන යන්න එපා. එතකොට කිසිම එකක් හරියට ඉවර කරගන්න බැරි වෙන නිසා ඔයා එක පාඩමක් එක දවසට ගන්න. ඒක අරගෙන ප්‍රශ්න අහන්න පුළුවන් තැන් highlight කරගෙන පාඩම් කරගෙන යන්න. ඊට පස්සේ මම කියන්නම් මෙහෙම කොහොමද පාස් පේපර් කරන්නෙත් කියලා. විෂයන් තුනට දවස් දෙක ගානේ වෙන් කරාම එතන ඔයාලට දවස් 6ක් වෙන් වෙනවා. ඊට පස්සේ ඔයාලට එක දවසක් ඉතිරි වෙනවනේ. ඒ ඉතිරි වෙන දවස පාස් පේපර් වලට තියාගන්න. ඒ වැඩේ ගොඩක් හොඳයි. මාත් කරේ ඒ විදිහට ඒ විදිය ගොඩක් වැදගත් වෙනවා. මොකද එක්සෑම් ලඟ වෙලා අවසාන මාස 3 පාස් පේපර් කොහොමත් කරනවනේ. ඊට කලින් පාස් පේපර් කරාම එක්සෑම් එකට තියෙන බයත් අඩු වෙනවා. පාස් පේපර් වලටත් හුරු වෙනවා. ඔයාලා පාඩම් කරන ලෙසන් එකට, ඒ කියන්නේ පාඩමට අනුව පාස් පේපර් වලින් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න. එතකොට ඔයාලා ප්‍රශ්න කරන්න හුරු වෙනවා. පාස් පේපර් කරනකොට 2019 ඉඳන් 2025 දක්වා පේපර්ස් කරාම ඇති. ඔයාලට සිලබස් එකත් එක්ක බලනකොට ඒ අවුරුදු වල පේපර් කරාම හොඳටම ඇති කියලා මම හිතනවා. දැන් කොහොමද විෂයන් තුන බැලන්ස් කරගන්නේ, කොහොමද අපි පාස් පේපර් කරන්නේ කියලා පුංචි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. ඊළඟට මම කිව්වා කොහොමද ප්ලෑන් එකක් අපි හදාගන්නේ කියලා. අපි දැන් ඒ ගැන කතා කරමු. මම නම් එක්සෑම් කාලේ ප්ලෑන් එක කරේ පොතක. මම හිතනවා ඔයාලත් ඒක පොතක කරොත් හොඳයි කියලා. මම ඔයාලට ඒක කොහොමද කරේ කියලා දැන් කොලයක පෙන්නන්නම්. ඔයාලා ඒක try කරලා බලන්න ඕන පොතක හරිද? එතකොට මම හිතනවා මේ වැඩේ හොඳයි කියලා. එතකොට ඔයාලට daily ඒක පිළිවෙලට කරගෙන යන්න පුළුවන් නිසා. මුලින්ම මම කියන්නම් ඔයාලා පළවෙනි පිටුවේ ඔයාට ගැළපෙන වදනක් එක්ක මම මේ තරුවරවල තියෙන වචන ටික ලියලා තියාගෙන කොටු කරගන්න. ඊට පස්සේ තමයි ඔයාලා අලුත් පිටුවක් අරගෙන ඊට පස්සේ date එක දාලා ඔයාට ගැළපෙන කමෙන්ට් එකක් දාලා පැය ගාන අවසානට දාලා මේ විදිහට කවුන්ට් කරගෙන දවස් ටික යන්න තියෙන්නේ. to do list එක ගත්තම ඔයාලා එදා දවසට කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික විතරක් ලියන්න. මොකද ඒව කරගන්න බැරුණාට පස්සේ පාඩම් කරන්න එපා වෙනවා. එතකොට කම්මැලි වෙනවා. ඒ නිසා එදා දවසට කරන්න පුළුවන් ටික විතරක් එතන ලියා ගන්න. ඊට පස්සේ ටයිම් ටේබල් කියලා තියෙන තැන ගත්තම මෙතන මේ කොටු 6ක් තියෙනවනේ. මේ කොටු 6න් එක කොටක කියවෙන්නේ විනාඩි 10ක්. විනාඩි 10 ඒවා මෙතන 6ක් තියෙනවනේ. ඒ කියන්නේ පැයක්. මේ 5 6 7 8 මම එහෙන් 15ට දාලා තියෙනවනේ. 5 කියන්නේ උදේ 5. 5 ඉඳන් ඔයා 6 වෙනකම් පාඩම් කරනවා නම් එතන 5 කොටු ටිකයි 6 කොටු ටිකයි ඔක්කොම පාඩ කරන්න. මෙහෙම ගිහිල්ලා ඔයාලා පාඩම් කරලා ඉවරුණාම ඒ අන්තිම පැය ටික මේ total time කියලා තියෙන තැන දාන්න. total time කියන තැන දාලා ඔයාට මතකයිනේ දැන් අපි කලින් පාඩ තුනක් සිලෙක්ට් කරගත්තනේ. ඔයා එදා දවසේ පැය 8ට වැඩියෙන්, පැය 4ට වැඩියෙන්, පැය 15ට වැඩියෙන් පාඩම් කරලාද බලලා ඔයාට අයිති ස්ටාර් මාක් එක ඒ කොලේ උඩින් අලව ගන්න. ඊට පස්සේ ඔයා දන්නේම නැතුව මොටිවේෂන් වෙනවා. to do list එකේ වැඩ එකින් එක ඉවර වෙන ගමන්
ඔයාලා අමතක නොකර ඒක ඉස්සරහින් චූටි හරියකුත් දාගෙන යන්න. එතකොට ඔයාට ඉස්සරහට වැඩ කරන්න ආසෙ හිතෙනවා. හරි දාලා ඒ කොලේ පිරෙනකොට දවසින් දවස මොටිවේෂන් එක වැඩි වෙනවා. එතකොට කම්මැලි නැතිව පාඩම් කරන්නත් ආස හිතෙනවා. මම මේ ඔයාලට කිව්වේ මං අත්හදා බලපු ටිප් එකක් නිසා. මං හිතනවා මේක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මේ ක්‍රමේ කරලා ඔයාලා අනිවාර්යෙන් මට ඊළඟ වීඩියෝ වල ඔයාලට මොකක්ද වෙන ප්‍රතිඵලය කියලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. A level කරන කෙනෙක් විදිහට කොහොමද සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්නේ? කොහොමද අපි පාස් පේපර් කරන්නේ? ඒ වගේම තමන්ට ගැළපෙන ප්ලෑන් එකක් කොහොමද හදන්නේ කියලා පුංචි හරි අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් වීඩියෝ එක පටන් ගත්තපු වෙලේ ඉඳන් අවසන් වෙනකම් බලන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා යාළුවන්ට share කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. බයි බයි.